මම බිමල් විජේසිංහ කර්නල් හෙන්රි ස්ට්‍රී ලෝල්කට් ක්‍රීඩා පදනමේ වත්මන් සභාපති හැටියට කටයුතු කරනවා. කර්නල් හෙන්රි ස්ට්‍රී ලෝල්කට් අනුස්මරණ ක්‍රීඩා පදනම පිළිබඳව කියනවා නම් මීට වසර 30කට පෙර 1996 ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතාගේ සභාපතිත්වයෙන් තමයි ආරම්භ වුණේ. කණ්ඩායම් 8ක් තමයි වසර 28ක් වෙනකන් හිටියේ. ඒ කියන්නේ කොළඹ ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, ධර්මපාල විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය අම්බලන්ගොඩින්, ගාල්ලේ මහින්ද විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මලියදේව කුරුණෑගල විද්‍යාලයට තමයි මේ එකමුතුවේ වසර 28ක් හිටියේ. නමුත් පසු කාලයේ ඉන්නව අපෙන් අදටත් විමසීම් රාශියක් ලැබෙනවා පාසල් මේ එකමුතුවට එකහු වෙන්න. නමුත් අපි වසර දෙකකට පෙර මාතලේ විජය විද්‍යාලය සහ කටුගස්වල ශ්‍රී රාහුල විද්‍යාලය අනුබද්ධ කරගත්තා. ඒකේ පාසල් අනුබද්ධ කර ගැනීමේ ගැටලුවක් නෙමෙයි තියෙන්නේ, මේකේ තියෙන ක්‍රීඩා සහ අනිකුත් වැඩසටහන් හරියාකාරයෙන් කර ගැනීමට තියෙන අපහසුව තමයි අපිට තිබුණේ මූලික ගැටලුව වශයෙන් තිබුණේ. මේ පදනම මගින් අපි වාර්ෂිකව පවත්වන ක්‍රිකට් ක්‍රීඩා තරඟ 3ක්. ඒ තරඟ 3 ප්‍රධානම එක තමයි තරගය තමක් වෙන්නේ කර්නල් හෙන්රි ස්ට්‍රී ලෝල්කට් අනුස්මරණ ක්‍රීඩා තරඟාවලිය. ඒක තමයි මේ 23, 24, 25 කොළඹ ආනන්ද විද්‍යාලයේ අනුග්‍රහයෙන් මෙවර තින්නේ. ඉතින් වසර 8කට පමණ කාලයකින් තමයි එක පාසලකට අපිට මේ දායකත්වය කරන්න වෙන්නේ. නමුත් අනාගතයේදී ඒක 10ක් වෙනවා අලුත් පාසල් දෙකත් එක්ක. ඉතින් අවසාන වශයෙන් වරට අපි 2018 වර්ෂයේ NCC ක්‍රීඩාංගණයේදී අපි ආනන්ද විද්‍යාලය තමයි ඒකේ අනුග්‍රහයකත්වය දැක්වේ. දැන් 2026 පවත්වන 2025 අපි පැවැත්වීමට තිබුණු ක්‍රීඩා තරගය. මේ විශේෂත්වය වෙන්නේ මේ පාසල් අතර 11 දෙනෙක්ගෙන් පටන් ගත්ත සමාජිකත්වය අපි 400ක් දක්වා වැඩි කරගෙන තියෙනවා. ඒකේ විශේෂත්වය වෙන්නේ මේ 400ක් කියන ගාන පාසල් 10කින් ලොකු ගාණක් නෙමෙයි කියන හැඟීමක් වෙයි. නමුත් මේ සියලුම ආදිශිෂ්‍ය සංගම් සහ ආදිශිෂ්‍ය ක්‍රීඩා සමාජවල අපේ ඉන්න සියලුම නිලධාරියන් තමයි මේ සංගමයේ අපේ සමාජිකත්වය ලබාගෙන තියෙන්නේ. ඒක නිසා පාසලක යම් කටයුත්තක් කරද්දී තාමත්ම පහසු වෙන අපිට ඒ සියලු දෙනාගේම සහයෝගයත් එක්ක. ඒකම අනිත් ක්‍රිකට් තරගාවලි දෙක තියෙන්නේ අපේ දිවංගත බන්දුල වර්ණපුර මහතා අනුස්මරණය කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් MCA ක්‍රිකට් මර්කන්ටයිල් ක්‍රිකට් ඇසෝසියේෂන් එහෙම නැත්නම් වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සමග එක ක්‍රිකට් තරගයක්. ඊට අමතරව අපේ තියෙනවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තියෙනවා අපේ පාසල් 10 එකමුතුවක්. ඒ කණ්ඩායමත් සමග අපි වසරක් පාසා ලංකාවේ එක ක්‍රිකට් තරගයක් සහ ඊළඟ වසරේදී අපි ඩුබායිහිදී ඒ තරගය පැවැත්වෙනවා. ඉතින් මේ තමයි ක්‍රිකට් තරග සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. මෙම ක්‍රිකට් තරගාවලිය මෙවර 23, 24, 25 ජනවාරි ආනන්ද ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ 24 වෙනි වතාවට. මේ තරගාවලිය පටන් ගත් දවස් ඉඳලා ඇත්තටම කොවිඩ් වසංගත තත්ත්වයේ යටතේ අපිට වසර දෙකක් තරග පැවැත්වීමට නොහැකි වුණා. නමුත් අපි අනිත් සෑම අවස්ථාවකදීම මේ කටයුත්ත කරගෙන යනවා. ඊට අමතරව පාසල් 20කට අධික සංඛ්‍යාවක් එකතු කරගෙන අපි සහාය දීමේ සැලකලියක් වාර්ෂිකව පවත්වනවා මේ ක්‍රිකට් තරගාවලිය වලට අමතරව. ඒ වගේම වෝල්කට් පදනම මගින් බැඩ්මින්ටන් ක්‍රීඩාව, පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩසටහන් වැනි දේවල් කිරීමෙන් අපි පාසල් වලට ලොකු දායකත්වයක් කරමින් පවතිනවා මේ වෙනමට. ඉතින් මම හිතන්නේ මේ තරගාවලිය සංවිධානය කිරීම ඉතාමත්ම පහසු කටයුත්තක් නෙමෙයි. විශේෂයෙන් මේ දවස්වල මේ තියෙන ආර්ථික තත්ත්වයන් යටතේ වුණත් අපේ සියලුම අනුග්‍රහයකින්ගේ සම්පූර්ණ සහයෝගය ඇතිව මේ කරන කටයුත්ත ආනන්ද විද්‍යාල ආජීත සංගමයේ මේ බරපැන කරට අරගෙන විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මැතිතුමාගේ නායකත්වයේ යටතේ මේ කටයුතු සියල්ලම සිද්ධ කරනවා. ඒ වගේම වසර කිහිපයක් වසා තිබූ ආනන්ද ක්‍රීඩාංගණය නැවත නවීකරණය කරලා අපි පසුගියදා දරුවන්ට නැවතත් ක්‍රීඩා තරඟවලට සහභාගී වෙන්න දුන්නා. ඒකේ මම හිතන්නේ ඒකේ විශේෂ ස්තුතියක් කරන්න ඕනේ ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩා සමාජයේ සභාපති වත්මන් සභාපති විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා ඇතුළු එම කණ්ඩායමටම. ඉතින් මම අවසාන වශයෙන් සියලු දෙනාටම කියන්නේ මේ තරගය
තරඟ වාරය තුළ අපි ක්‍රිකට් තරඟාවලියට අමතරව සාමාන්‍යයෙන් අපේ ක්‍රීඩා ශාස්ත්‍රයේ හෝ පාසලට විශේෂ සේවයක් කරපු අය සඳහාත් අපි වැඩපිළිවෙලක් කිරීමට යනවා. ඒක ප්‍රවීණයක් තෝරගන්නවා හැම පාසලකින්ම. ඔහුට උපහාර දැක්වීමත් මේ ක්‍රීඩා තරඟ වාරය තුළදී පැවැත්වෙනවා. අපේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ඒකෙදි සිදු වෙනවා. ඉතින් මෙවරත් ඒ කටයුත්තේ ඒ ආකාරයෙන්ම සිදු වෙන අතර මේට නන් අයුරින් සහයෝගය දුන්න සෑම දෙනාටම ඕල්කට් පදනම සභාපති හැටියට මම ඔබ සියලු දෙනාටම ගෞරවය පුද කරනවා. ඒ වගේම ඉතාමත්ම සන්තෝෂවත් පෞද්ගලිකව මට සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. ඕල්කට් පදමේ සභාපති හැටියට කටයුතු කරද්දීම ආනන්ද විද්‍යාලයට මෙහි අනුග්‍රහය ලැබීම ආදී ආනන්දයේ හැටියට මටත් පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් කාරණයක්. මැචස් 6ක් තියෙනවා. මැචස් 12යි ගෲප් දෙකට. ඊට අමතරව සම්පූර්ණ තරඟාවලියේදී අපිට පාසල් තරඟාවලියේදී තියෙනවා ඉනිංස් 16ක් ඔක්කොම. මොකද අපිට අලුතෙන් පාසල් දෙකක් තියෙනවා. මුලින්ම අපි මුලින් ගහපු පාසල් 8 සමග ඒ ක්‍රීඩාව කරන ගමන් ඊළඟට අලුතෙන් ඉදිරිපත් වෙලා ඉන්න අපිත් එක්ක එකතු වෙච්ච පාසල් දෙකට වෙනමම ස්පෙෂල් තරඟයක් අපි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඒකත් එක්ක මැචස් 16ක් තියෙනවා. ඊළඟට අපිට මේ දවස් ඇතුළත අපි ඕවර් 160ක් කළමනාකරණය කරන්න තියෙනවා. 6 සයිඩ් එකක් එක ඉනිං එකකට ඕවර් 5යි ඕවර් 160ක් කළමනාකරණය කරන්න තියෙනවා. අපි මේවා තීරණය කළා තියෙන්නේ හොඳ කාලගුණ තත්ත්වයක් යටතේ අපිට ගහන්න පුළුවන් වෙයි කියන විදිහට මැචස් ෆස්ට් රවුන්ඩ් එකට මැචස් 12යි සෙමි ෆයිනල් 2යි ෆයිනල් 1යි ඊට අමතරව අපේ අලුත් ටීම් එකට දෙකට හම්බ වෙන මැච් එකත් එක්ක. ඒතර මැචස් 16යි ඉනිංස් 32ක් තියෙනවා. ඒකට ඕවර් 260ක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා කාලගුණය හොඳට තිබුණොත් මේ ඕවර් 260ම අපි බලාපොරොත්තු වෙන විදිහට කරගෙන යන්නේ. ඊට අමතරව යම්කිසි කාලගුණේ හෝ වරුසාවෙන් හෝ බාධාවක් ඇති වුණොත් අපි මෙතෙක් කල ඒ සඳහා ගත්තු ක්‍රියාමාර්ග අපි ප්‍රැක්ටිස් එකෙන් දන්නවා කොහොමද කරන්න කියන එක. ඒක නිසා ඒකට නායකත්වයේ දීමට අපි අපොයින්ට් කරලා තියෙනවා ක්‍රීඩා කාර්ය තුල ඒ සඳහා කටයුතු කිරීමට ටෙක්නිකල් කමිටියක්. ඒ ටෙක්නිකල් කමිටිය එකෙන් ඕල්කට් පදනමෙන් ඉන්නවා ජානක කුමුදු මහතා නායකත්වය දරනවා. ඊට අමතරව අපේ ප්‍රතිපත්තියක් තියෙනවා ගිය අවුරුද්දෙන් මේ ටූර්නමන්ට් එක කරපු මලියදේව විද්‍යාලයේ චන්දන ගුරුගේ මහත්මයාත් මේ අවුරුද්දේ කරන ආනන්ද විද්‍යාලයෙන් ජයසූරිය මහත්මයාත් ලබන අවුරුද්දට 4වෙනි වාරය පටන් ගන්න තියෙන නාලන්ද විද්‍යාලයෙන් ගිහාන් වීරසිංහ මහත්මයාත් ඒ ටෙක්නිකල් කමිටිය එකේ ඉන්නවා. ඊට අමතරව ඒ අයට සහයෝගය දීම සඳහා මම සහ ජයන්ත සෙනවිරත්න සහ අල්විස් මහත්මයා ධර්මරාජ විද්‍යාලයේ අපි ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගවලදී ජනක කුමුදු මහත්මයා ඇතුළු ටෙක්නිකල් කමිටියට සහයෝගී වීම සඳහා සැදී පැහැදී සිටිනවා. ඒ පළවෙනි දවසේ පැවැත්වෙන පාසල් අතර 6 සයිඩ් එක සම්බන්ධව. ඒ පාසල් අතර 6 සයිඩ් එක ඇත්තරම පටන් ගත්තේ 2002 වසරේ ඉඳලා. ඒ කියන්නේ අවුරුදු 3කට පස්සේ මේ තරඟාවලිය පටන් අරගෙන අවුරුදු 3කට පස්සේ 2002 වසරේ ගාල්ලේ ක්‍රීඩාංගණයේ තමයි පටන් ගන්න පුළුවන් වුණේ. ඊළඟට දැන් එනවා අපි කතා කරොත් ආදී ශිෂ්‍යංගේ තරඟය. ඒකත් අර විදියටම තරඟ කරන්නේ. හැබැයි එක ටීම් එකක 11 දෙනයි. එක ටීම් එකකට ඕවර් 8ක් බැගින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ බෝල 6 ඕවර්ස්. ඒ විදිහට ගත්තොත් දවස් දෙකට අපිට ගහන්න තියෙනවා අර විදිහටම මැචස් 15යි අලුත් කණ්ඩායමට දෙන තරඟයත් එක්ක මැචස් 16යි ඕවර් 260ක්. ඒ ඕවර් 260 කළමනාකරණය කිරීම සඳහා අපිට සම්පූර්ණ සහයෝගය සහභාගී වෙන ක්‍රීඩකයන්ගෙන් අවශ්‍ය වෙනවා. මොකද අවශ්‍ය වෙලාවට ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ඒ කියන වේලාවල් ඇතුළත පන්දු ඕවර් ටික යවලා පුළුවන් තරම් ඉක්මනින් මේක කටයුතු ඉවර කරලා අපිට දෙවැනි දවසේ පහමාර වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මේක ඉවර කරගන්න. ඉතින් අපේ විශ්වාසය තියෙනවා අපිට කරගන්න පුළුවන් කියලා. ඒක තමයි අපේ තරඟ පැවැත්මේ විස්තර කිව්වොත් බොහොම කෙටියෙන් කිව්වොත් ඒ ටික තමයි තියෙන්නේ. මේ අවුරුදු 23ක් පවත්වගෙන ආපු විදියටමයි. හැබැයි වෙනස තියෙන්නේ විශේෂ තරඟ පාසල් එකටත් තියෙනවා ආදේශයන්ගයකටත් තියෙනවා අලුතෙන් ආපු
කණ්ඩායම් දෙකට. මොකද අපි හරි කැමතියි අලුතෙන් ආපු පාසල් දෙක අපි දෝතින් බදාග because අපි ඒගොල්ලෝ අය ඉදිරිපත් කරාම අපි බොහොම කැමැත්තෙන් මේව කරගත්තා. නමුත් අපිට මේක සභාපතිතුමා කිව්වා වගේ මේක දවසක් ඇතුළත පාසල් එකත් දවස් දෙකක් ඇතුළත ආදේශයක්ත් කරන්නේ කොහොමද කියන එක අපිට ගැටලුවක් තියෙනවා. අපි හැමතිස්සෙම අවුරුදු 8කට පස්සේ තමයි අර past experience එකත් එක්ක ගැදර කරලා අපි යම්කිසි සමාලෝචනයකට ගිහිල්ලා අපි මෙතෙක් කල් අපිත් එක්ක හිටපු අනිත් පාසල් වල මේ ටීම් එකතු කරගෙන එන අයත් එක්ක මේක බොහොම දීර්ඝව සාකච්ඡා කරන්න ඕන. මොකද ඉදිරියටත් අපි මේ ටීම්ස් 8යි ඉතුරු දෙකත් එක්ක ඉදිරියට යන්න ඒ සියලු දෙනාගේම අදහස් අරගෙන තමයි අපිට කරන්න වෙන්නේ. ඒක නිසා අපි ඉදිරි අවුරුද්දේ බලාපොරොත්තුවක් තියෙනවා මේකට යම්කිසි උත්තරයක් ලබා ගන්න බලාපොරොත්තුවක්. 23 24 25 කියන දින 3 ආනන්ද විද්‍යාලය අපිට සුවිසි දවසකන වගේම බොහොම සතුටින් අපි දිනය අපේක්ෂාවෙන් ඉන්නේ. මොකද හේතුව මීට වසර 140ක් ආසන්න වශයෙන් පෙර තමා මේ පාසල් මේ ගොන්නේ ආරම්භය සිද්ධ වෙන්නේ. හෙන්රි ස්ටිල් වෝල්කට් ශ්‍රීමතානන්ගේ මූලිකත්වයෙන් මේ පාසල් ආරම්භ වුණා. ඒ වගේම මේ පාසල් එක මේ රට තුල වෙනත් සංස්කෘතියක් ගොඩනගුණා. මේ පාසල් පදනම් කරගෙන. ඒ සංස්කෘතික වටිනාකම් ශක්තිමත් කරමින් තමා මේ තරංගාවලිය එක්තරා විදිහට පැවැත්වෙන්නේ. ඒ නිසා මේක එක්තරා විදිහක සංස්කෘතිකමය වශයෙන්ුත් වැදගත් තරංගාවලියක් වෙනවා. ඒ වගේම තමයි පැත්තෙන් බැලුවම පස්සේ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්තාම දිවයිනේ ජනප්‍රියම ක්‍රීඩාව. ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩකීන් ලෝක පූජිත ක්‍රීඩකීන් නිර්මාණය කිරීමේ ගෞරවය මේ පාසලට හිමි වෙනවා. ඒ නිසාම මේ තරංගාවලිය එක්තරා විදිහක අනාගත ඒ ක්‍රිකට් ක්‍රීඩා උරුමකරුවන් දක්ෂින් නිර්මාණය කිරීමේ අවස්ථාවක් මම විශ්වාස කරනවා. ඒ වගේම ඊට සමගාමී වෙනත් තරංග සංවිධානය කරනවා. ඒ පිළිබඳවත් අපි මම හිතන්නේ තරංග සංවිධානය කිරීම පිළිබඳ සතුටු වෙන්නට ඕනේ. අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ මම හිතනවා මේත් එක්කම අපිට ලොකු වගකීමක් තියෙනවා. උදෙක් මේ සුවදතාවය වර්ධනය කර ගැනීමට එහා ගිය සම්බන්ධතා ජාලයක් මේ අපි අතර ඇති වෙන්නට ඕන. අපේ පාසල් අතර ඇති වෙන්නට ඕන. මොකද මේ පාසල් වල කරන කටයුතු, ඒ වගේම මේ පාසල් නිර්මාණය කරන ආශිෂුන් රටට සමාජ නායකත්වය මේ රට අපේක්ෂා කරනවා. ඒ නිසා ඒ තුල ගොඩනැගෙන පෞරුෂයන් වගේම ඒ තුල හැදෙන සම්ප්‍රදායන් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා මේ වගේ තරංගාවලි තුලින් හැදෙන සුහදතාවය, මිත්‍රත්වයන් තවදුරටත් ශක්තිමත් වෙනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ හරහා අපි අනිවාර්යයෙන්ම අපේ ආධිකත්වණු බලාපොරොත්තු වන ආකාරයෙන්ම මේ සමාජයට වැදගත් නායකයන් නිර්මාණය කළ යුතුමයි. ඒ තම සම්බන්ධතා ජාලයක් ගොඩනැගීමේ වගකීමක් වෙනවා කියලා විශ්වාස කරනවා. අපි මේ තරංගාවලිය පවත්වන්නේ දිවංගත කර්නල් ජී.ඩබ්ලිව් රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩාංගණයේ මේ මෑතක අලුත් වැඩියක් කරලා ඒ බොහොම හොඳ තත්ත්වෙන් තියෙනවා. අපි මුගක් සතුටු වෙනවා මොකද මේ තරංගාවලිය මේ ක්‍රීඩාංගණයේ පවත්වන්නට හැකියවීමත් එක භාගයක් කොට සැලකනවා. ඒ වගේම තමයි ඒ තරංගය සඳහා සියලුම ආත් සිසුන්ට ඒ වගේම වර්තමාන සිසුන්ට අපි ආරාධනා කරනවා එන්න ඇවිල්ලා ආනන්දේ මේක අපි සියලු දෙනාගේම පොදු ජාතික වස්තුවක්.